දෙනාට සුබ දවසක්. අද රාහු ග්‍රහයා ගැන අපි ඉගෙන ගනිමු. රාහු අවුරුදු 18ක් කේන්දරයක පිහිටිනවා. මහ දශාව අනුව රාහු දශාව වෙනස් වෙනවා. කෙනෙක් රාහු දශා මහ දශාවෙන් ඉපදුනොත් දශාශේෂය අඩු වැඩි වෙනවා. එහෙම නැතුව වෙනත් දශාවකින් ඉපදිලා රාහු ලැබුවොත් අවුරුදු 18ක් රාහු ගෙවන්න වෙනවා. එහෙම ගෙවන්න රාහු ග්‍රහයා කේන්දරයේ ස්ථාන 12ට ලග්නයට ධනස්ථානයට සහජස්ථානයට බන්ධ ස්ථානයට කුෂ්ඨ ස්ථානයට ශස්ත්‍ර ස්ථානයට විවාහක ස්ථානයට මුත්‍ත ස්ථානයට ධර්ම ස්ථානයට කර්ම ස්ථානයට අය ස්ථානයට වැය ස්ථානයට යන කියන ස්ථාන 12ට පිහිටන විදි අනුව පුජ්‍යලයාට එක එක ජීවිතේ හැලහැප්පීම් වලට ලක් වෙනවා. හොඳ වෙනවා නරක වෙනවා ජීවිතේ සාර්ථක අසාර්ථකත්වයේ තීරණය වෙනවා. ඒ රාහු ග්‍රහයෙන් උප්පත්ති දශාව අනුව ඒක තීරණය වගේම අතුරු දශාවක් හෝ මහ දශාවක් ආවතින් පුජ්‍යලයට නොයෙකුත් ප්‍රශ්න වලට ගැටලු වලට මුහුණ පාන්න සිද්ධ වෙනවා. මේ ඡායාග්‍රහයක් වෙන මේ රාහු ග්‍රහයා අවුරුදු 18ක් ඉන්නකොට පුජ්‍යලයේ නුවණ අඩු කිරීම තමයි වැඩිපුරම සිද්ධ වෙන්නේ. නුවණට අඩු කිරීම රාහු දශාව ලැබුවම ගන්න තීන්දුව තීරණ අනුවණය වෙනවා. හොඳට ඉගෙනගෙන හිටිය කෙනෙක් වුණත් ජීවිතය හා සම්බන්ධ කටයුතු කිරීමේදී ගන්න තීන්දුව තීරණ ඊටාත්ම නුගත් විදියට සමාජයේ කතා බහට ලක් වෙනවා. එහෙම වෙන්නේ ගොඩක් කෙනෙක්ගේ රාහු මහ දශාව ගත කරන අයට ඒ වගේ කරදර බාධක ඇති වෙනවා. ඒකට සෙනසුරේ රාෂ්ටකත් එක්ක වුණොත් අන්න ජීවිතේ ගොඩක් දුක්ඛිත තත්ත්වයකට හේතු වෙන්න ඒක එහෙම යෙදෙනවා. ඒ නිසා අපි බලමු මේ රාහු ග්‍රහය ස්ථාන 12 පිහිටීම අනුව මොන විදිහේ බලපෑමක් ඇති කරනවද කියලා. මේ ස්ථානයට රාහු ගියොතින් ඔහු දරුපල වලට ඒ තරම් කැමැත්තක් නැහැ. පියාගේ දේවල් ලබාගෙන දිනු වෙන තමයි බලාපොරොත්තු වෙන්නේ. ඊට පස්සේ ඊට කඩම් ගෙවදරවල් අතෑරලා යන් තත්වයක ජීවිතේ හැඩගස්සනවා. ඒ තත්ත්වය ඇති වෙන්නේ රාහු පහේ හිටියට පස්සේ. හැබැයි වෘශ්චික රාශිය වගේ රාශිවල හිටියොත් ඒ තත්ත්වය ටිකක් වෙනස් කරනවා. වෘශ්චික ධනු මීන කුම්භ මකර මිථුන කන්‍යා වගේ රාශි වලට රාහු පහේ හිටියොත් ඒ තත්ත්වය ටිකක් අඩු කරනවා. හොඳ සහ නරක ලැබෙනවා. ඊට පස්සේ මේ රාශි වෙනත් රාශි වුණොත් ඒ තත්ත්වය තව වෙනස් කරනවා. අපි කියමු රාහු මේෂ රාශිය මේෂ වෘෂභ සිංහ වගේ වුණොත් කේන්දරේ රාහු දශාව ඒ තත්ත්වය ඇති කරනවා. දුර්වල තමයි ඇති කරන්නේ. දුර්වල ගුණ හොඳ නැති තත්ත්වය ඇති කරනවා රාහු ඒ තත්ත්වය ඇති කරන නිසා. එහෙම නැති වුණාට පස්සේ හොඳ ඵල ලැබෙන වගේම පහට මේෂ රාශි, වෘෂභ රාශි, සිංහ රාශි වගේ වුණොත් දුර්වල ඵල තමයි ඇති කරන්නේ. ඒ හේතු නිසා ජීවිතේ ප්‍රශ්න වලට ඇති කරවන්න හේතු දෙන්නේ එහෙම වුණා. කෙනෙක්ගේ රාහු දශාවෙන් ඉපදිලා රාහු පහේ නම් ඔහු ඒ වගේ ජීවන රටාවක් තමයි පිළිඹු වෙන්නේ. ඒ ගැන දැනුවත් වෙලා වැඩ කටයුතු කරලා නුවණින් යුතුව ඉවසීමෙන් උත්සාහවන්ත වැඩ කටයුතු කරන්න ඕන ජීවිතය සාර්ථක කරගන්න. රාහු දශාව ලැබුව කෙනෙකුට ගොඩක් ජීවිතේ කරදර බාධක විඳින්න සිද්ධ වෙනවා. එහෙම නැති කෙනෙකුට තමයි ලස්සන ජීවිත හොඳට ජීවත් වෙන වාසනාව හිමිකම් කියන්නේ. එහෙම නැති රාහු දශාවකින් උපත්ති ලැබුවොත් ඔහුට හොයාට ගොඩක් ප්‍රශ්න වලට මුහුණ පාන්න සිද්ධ වෙනවා.